Hello guys. රිසර්ච් එකකට ඩේටා එකතු කරගන්න හරි ක්විස් එකක් ඇසෙස්මන්ට් එකක් තියාගන්න එහෙමත් නැත්නම් ඉවෙන්ට් එකක් ප්ලෑන් කරගන්න බිස්නස් එකකට හරි වෙනත් ඕනම දෙයකට අවශ්‍ය කෙනෙක්ගෙන් ෆීඩ්බැක් එකක් එකතු කරගන්න අපිට නොමිලේම පාවිච්චි කරන්න පුළුවන් ටූල් එකක් තමයි Google Forms කියලා කියන්නේ. Google Forms පාවිච්චි කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. මම අලුත් Google Form එකක් හදන ගමන් ඔයාලට Google Forms ගැන කියලා දෙන්නම්. මෙතෙන්දි මම හදන්නේ මගේ YouTube videos බලන අයගෙන් feedback එකක් එකතු කරගන්න අවශ්‍ය කරන form එකක්. මේකට අවශ්‍ය කරන ප්‍රශ්න ටික මුලින්ම මම sketch එකක් ගහගෙන තියෙන්නේ. ඔයාලත් Google Form එක හදන්න කලින් ඔයාලට form එකට දාන්න අවශ්‍ය වෙන දේවල් ටික plan කරගන්න. එහෙනම් දැන් වැඩේ පටන් ගමු. මුලින්ම Google Form එකක් create කරගමු. මෙතෙන්දී ඔයා Google account එකට log වෙලා ඉන්නවා නම් මෙතන dots ටික click කරලා පහළට ගියාම forms කියලා තියෙනවා ඒක click කරන්න. මම මෙතෙන්දී Google Drive එකෙන් කොහොමද form එකක් open කරන්න කියලා පෙන්නන්නම්. මෙතෙන්දී මම Google Drive එක use කරන්නේ ඔයාලට මේකෙදි files හැදෙන හැටිත් පෙන්නන්න ඕන හින්දා. Google Drive එකට ආවට පස්සේ මෙතන මේ මැද්දෙන් right click කරලා Google Form එකක් create කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වම් පැත්තේ උඩ තියෙන new button එක click කරලා Google Form එකක් create කරගන්නත් පුළුවන්. හරි Google Form එක open වුණාට පස්සේ මේ විදිහට තමයි පේන්නේ. මෙතන වම් පැත්තේ කෙරවලේ උඩින්ම අපිට මේ Google Form එකට නමක් දාගන්න පුළුවන්. මම මෙතෙන්දී definite audience feedback කියලා නම දෙනවා. මම එතෙන්ට නම දුන්නට පස්සේ මෙතන Google Form එකේ තියෙන heading එකත් වෙනස් වුණා definite audience feedback කියලා. ඔයාලට මේ මෙතන heading එකේ තියෙන නම වෙනස් කරගන්න නම් මෙතන තියෙන නම අයින් කරලා ඔයාට අවශ්‍ය එක type කරගන්න. හරි ඊළඟට එතන යටින් තියෙන form description කියලා තැනක්. මෙතෙන්දී මේ form එක පාවිච්චි කරන්නේ මොකටද කියලා මම description එක මෙතනින් type කරගන්නවා. හරි ඊළඟට තියෙන්නේ audience එකෙන් අපිට දැනගන්න ඕන කරන ප්‍රශ්න ටික මේ form එකට add කරන එක. මෙතෙන්දී අපිට එක ප්‍රශ්නයක් අහන්න තැනක් දීලා තියෙනවා. මෙතන මම මුලින්ම අහන්නේ email ID එක මොකක්ද කියලා. ඊට පස්සේ මේ email ID එකට දෙන answer එක අපිට ඕන වචන විදිහට අරගන්නනේ. ඒක නිසා මම මෙතනින් data type එක විදිහට select කරගන්නවා. short answer කියලා තියෙන data type එක. හරි දැන් ඊළඟට අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ මේකට add කරගන්න. ඒකට මම කරන්නේ මෙතන තියෙන පොඩි menu එකේ උඩ තියෙන plus icon එක click කරගන්න එක. ඊළඟට මම මෙතන අහන්නේ මේ form එක fill කරන කෙනාගේ නම මොකක්ද කියලා. මෙතන name කියලා type කරගන්නවා. එතකොට මෙතන data type එක short answer කියන එක විදියට වෙනස් වුණා automatically. හරි ඒ වගේම මට මේක අනිවාර්යයෙන්ම ඒ answer එක දෙන කෙනාගෙන් දැනගන්න ඕන. ඒකින්ද මම මෙතන required කියන option එක enable කරගන්නවා. මේ required කියන option එක enable කරාට පස්සේ respond කරන කෙනා අනිවාර්යයෙන්ම උත්තරයක් දෙන්න ඕන. හරි ඊළඟට අපි තව මේ වගේම question එකක් create කරගමු. මට මෙතෙන්දි දැනගන්න ඕන මගේ videos වල audio quality එක කොහොමද කියලා. මෙතෙන්දි මම audio quality කියලා type කරගත්තා. ඊළඟට මම මෙතෙන්දි audio quality එකට rating කරන්න පුළුවන් විදිහක් තමයි හදන්නේ. මම මෙතෙන්දි පාවිච්චි කරනවා linear scale කියන option එක. මෙතෙන්දි 1 සහ 5 අතර value දෙකක් තමයි දෙන්න තියෙන්නේ. මේක ඔයාලට ඕන වෙනස් කරගන්න පුළුවන්. එකේ ඉඳලා 10ද ඒ විදිහට ඔයාලට කැමති ඉලක්කම් දෙකක් දාලා මෙතෙන්දී 1 කියන එකෙන් අපි අදහස් කරන්නේ lower quality එක කියලා අරගත්තොත් ඊළඟට මෙතන 5න් පෙන්නන්නේ මම අරගන්නවා more than enough කියලා type කරගන්නවා. මේකත් මම answer එක required question එකක් විදිහට හදා ගන්නවා. ඊළඟට මෙතන යට තියෙන dot තුන click කරලා මේකට description එකක් add කරගන්න පුළුවන්. හරි මම මේ දැනට හදාගත්ත ප්‍රශ්න තුන මොන විදිහටද Google Form එකේ පෙන්වන්නේ කියන එක අපි පොඩ්ඩක් preview එකක් බලමු. ඒකට මේ උඩ තියෙන eyeball icon එක click කරන්න. හරි මම දැනට හදාගත්ත ප්‍රශ්න ටික මේ විදිහට තමයි පෙන්වන්නේ. හරි ආයි අපි යමු Google Form එක හදාගන්න තැනට. මට මේ වගේම ප්‍රශ්නයක් video quality එක සම්බන්ධයෙන් ඔයාලගෙන් අහන්න ඕන. ඒක නිසා මම මෙතන duplicate කියන icon එක උඩ click කරනවා. ඊට පස්සේ මෙතන තියෙන question එක මම වෙනස් කරගන්නවා video කියලා. ඒ වගේම අනිත් දේවල් ඒ විදිහටම තියෙන්න ඕන.
මේ විදිහට ක්වෙස්චන් එකම ෆෝමැට් එක යනවා නම් ඩුප්ලිකේට් ඔප්ෂන් එක යූස් කරන්න පුළුවන් මෙතෙන්දී. ඊළඟට මං හදන වීඩියෝස් වල අන්තර්ගත එහෙම නැත්නම් කන්ටෙන්ට් එක ගැන අයිඩියා එකක් මට අරගන්න ඕන. ඒක හින්දා මම කලින් ප්‍රශ්නෙම ඩුප්ලිකේට් කරගෙන මට ඕන විදිහට වෙනස් කරගන්නවා. හරි, මම ඊළඟට තව ප්‍රශ්නයක් ඇඩ් කරගන්නවා. මෙතෙන්දී මල්ටිපල් චොයිසස් සිලෙක්ට් කරන්න පුළුවන් විදිහට ප්‍රශ්නයක් තමයි යහන්නේ. එතකොට මම මෙතන ආන්සර් ටයිප් එක විදිහට සිලෙක්ට් කරගන්නේ චෙක් බොක්සස් කියන එක. ඊළඟට මම මේ එක චෙක් බොක්සස් වලට ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් විදිහට ආන්සර්ස් කීපයක් ඇඩ් කරගන්නවා. මෙතෙන්දී අන්තිමටම ඇඩ් අද කියලා ඔප්ෂන් එකත් එනේබල් කරනවා. මෙතෙන්දී ඔයාට වෙනම උත්තරයක් තියෙනවා නම් ඒක ටයිප් කරන්න පුළුවන්. හරි, ඊළඟට තව ක්වෙස්චන් එකක් මම ඇඩ් කරගන්නවා. මෙතෙන්දී ඔයාලගේ අයිඩියාස් හරි සජෙෂන්ස් හරි තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න තමයි මේ ප්‍රශ්නේ මම මෙතෙන්ට දාන්නේ. මෙතෙන්දී ඩේටා ටයිප් එක විදිහට සිලෙක්ට් කරගන්නේ පැරග්‍රාෆ් කියන එක. මේක ඔටෝමැටිකලි සිලෙක්ට් වෙලා ඇවිල්ලා තියෙනවා. මෙතෙන්දී ගොඩක් දේවල් ටයිප් කරන්න තියෙන හින්දා ෂෝට් ආන්සර්ස් කියන එක මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. ඒකට හරියන්නේ ටිකක් වැඩියෙන් ටයිප් කරන්න තියෙන හින්දා පැරග්‍රාෆ් කියන එක. මේකත් මම රික්වයර්ඩ් විදිහට චේන්ජ් කරගන්නවා. අපි ඊළඟට ගිහිල්ලා බලමු ආයි මේ ප්‍රීවියු එක මොන විදිහටද පෙන්වන්නේ කියලා. මම කලින් ඕපන් වෙච්ච ටැබ් එකටම ගිහිල්ලා රීෆ්‍රෙෂ් කරනවා. හරි, දැන් අපි හදාගත්ත ප්‍රශ්න ටික මේ විදිහට තමයි පේන්නේ තියෙන්නේ. දැන් ආයි අපි යමු Google ෆෝම් එක හදාගන්න ටැබ් එකට. මෙතන උඩ පේලිය මුලින්ම තියෙනවා තීම් කියලා එකක්. මෙතෙන්දී header එකේ questions වල ඊට පස්සේ text වල තියෙන font එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම sizes වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන යටින් තියෙනවා header කියලා choose image කියලා. මෙතෙන්දී අපිට මේ header section එකට image එකක් select කරගන්න පුළුවන්. මම මෙතන choose image කියන එක select කරලා මම themes වල තියෙන ඒවා ගන්නෙ නෑ. කෙලින්ම image එකක් upload කරගන්නවා. image එක select කරලා upload කරගත්තා. හරි, අපිට ඕන විදිහට මේක select කරගෙන done කියන බටන් එක click කරන්න. ඊට පස්සේ මේ විදිහට අපි upload කරගත්ත image එක මේ විදිහට header එකට ඇවිල්ලා තියෙනවා දැන්. ඒත් එක්කම මෙතන යට තියෙනවා මේ theme එකට අදාළ color select කරගන්න. මම මේකට ටිකක් ගැලපෙන කලර්ස් දෙකක් සිලෙක්ට් කරගන්නවා. හරි, අපි ආයි ප්‍රීවියු එක පොඩ්ඩක් බලමු. එතකොට මේ විදිහට තමයි අපි වෙනස් කරගත්ත විදිහට ෆෝම් එක පෙන්වන්නේ. දැන් අපි questions ටික හදාගෙන ඉවරයිනේ. ඊළඟට මෙතන උඩ තියෙනවා responses and settings කියලා දෙකක්. මුලින්ම settings කියන එක බලමු. මෙතන settings යටතේ තියෙන ඔක්කොම දේවල් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේ වගේ කරන්න පුළුවන් දේවල් ගැන මම පොඩි අයිඩියා එකක් ඔයාලට දීගෙන යන්න. ඔයාලා ඒව try කරලා බලන්න. මුලින්ම settings යටතේ තියෙනවා make this a quiz කියලා. මේ යටතේ දීලා තියෙන option වලින් ඔයාලට මේ හදාගන්න form එක quiz එකක් විදියට හරි assessment එකක් විදියට හරි හදාගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ responses කියන එක. මෙතෙන්දී responses collect කරගන්න විදිය වෙනස් කරගන්න පුළුවන්. මම මේ option වලින් එක්කෙනෙක්ට එක response එකක් විතරක් දාන්න පුළුවන් වෙන විදිහට limit to one response කියන එක enable කරගන්නවා. ඊළඟට presentation කියන තැනින් forms එකේ appearance එක වෙනස් කරගන්න පුළුවන්. මෙතන ඒකට ඕන කරන option ටික දීලා තියෙනවා. progress bar එකක්, shuffle question order වගේ එක options දීලා තියෙනවා. ඔයාලා ඒවා try කරලා බලන්න. settings යටතේ මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි යමු responses කියන tab එකට. form එක publish කරලා responses ගත්තාම මෙතනින් තමයි ඒ collect කරගන්න data ටික පෙන්වන්නේ. අපිට ඒ එකතු කරගන්න data ටික Google Sheet එකකට අරගන්න පුළුවන්. දැන් බලමු Google Sheet එකක් කොහොමද මේකට connect කරගන්න කියලා. මුලින්ම link to sheets කියන තැන click කරගන්න. මේ එන dialog box එකේ තියෙන option දෙකක්. පළවෙනි එක විදිහට අලුතෙන් spreadsheet එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් දැනටම හදපු Google Sheet එකක් තියෙනවා නම් ඒක link කරගන්නත් පුළුවන්. මම මෙතනින් create new spreadsheet කියන එක click කරගන්නවා. ඊළඟට මෙතන තියෙන නම ඔයාට ඕනනම් වෙනස් කරගන්න පුළුවන්. මේ තියෙන නම ගැටලුවක් නෑ. ඒක නිසා මම create කියන තැන click කරනවා. එතකොට මේ විදිහට අලුතෙන් Google Sheet එකක් හැදෙනවා. අපි හදාගත්ත form එකෙන් එකතු කරගන්න data ටික මේ Google Sheet එකේ record වෙනවා. අපි දැන් Google Drive එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මෙතන අපි හදාගත්ත Google form එකයි form එකට link කරන්න හදපු Google Sheet එකයි එකම drive එකේ අපිට බලා ගන්න පුළුවන්. අපිට ඊළඟට තියෙන Google form එක publish කරගන්න.
ඒකට මෙතන උඩ තියෙන පබ්ලිෂ් බටන් එක ක්ලික් කරන්න. අපි මෙතන manage access කියන තැනටත් ගිහිල්ලා බලමු. මෙතන anyone with the link responder කියලා තියෙනවා. දැන් done කියන බටන් එක ක්ලික් කරනවා. ඊළඟට publish බටන් එක ක්ලික් කරනවා. හරි. දැන් මේ ෆෝම් එක publish වෙලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මේ ෆෝම් එක share කරගන්න පුළුවන් link එක copy කරගන්න එක. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. මේකේ පළවෙනි ක්‍රමය තමයි publish කියන බටන් එක ක්ලික් කරලා මේ එන මෙනු එකේ තියෙන copy responder link කියන තැන ක්ලික් කරන්න. මේක තමයි ෆෝම් එක share කරගන්න තියෙන link එක. මේ link එක දිග වැඩි නම් short link එකක් ගන්න option එකක් දීලා තියෙනවා. ඊළඟට copy කියන තැන ක්ලික් කරන්න. link එක ගන්න තියෙන දෙවෙනි ක්‍රමය තමයි මෙතන මේ link icon එක ක්ලික් කරන්න. දැන් කලින් කළා වගේම අපිට link එක copy කරගන්න පුළුවන්. මේ link එකෙන් ගිහිල්ලා මම response දෙකක් විතර add කරලා ඔයාලට පෙන්නන්නම්. හරි, මම දැන් දාගත්ත response දෙක මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් මේ සම්පූර්ණ data ටික වෙන වෙනම බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි link කරපු Google Sheet එකේ මේ විදිහට මම add කරපු data ටික record වෙලා තියෙනවා. දැන් අපි Google Form එකට සම්බන්ධව ඔක්කොම දේවල් මෙතනදි කරලා ඉවරයි. මම මෙතෙන්දි කතා කරපු නැති තව option කීපයක් තියෙනවා. අපි මේ දේවල් ටිකත් දැන් බලමු. අපි form එක හදනකොට දැක්ක මේ side එකෙන් තියෙන menu එක. ඒකේ option කීපයක් දීලා තියෙනවා. මේක අපි පාවිච්චි කරපු එකට අමතරව import question, text එකක් add කරගන්න, image එකක් add කරගන්න, video එකක් add කරගන්න සහ වෙනම section එකක් add කරගන්න පුළුවන්. ඊළඟට මේ question වලදී දීලා තියෙන answer types ටික preview එකක් එක්ක ඔයා test කරලා බලන්න. එතකොට ඔයාට මොන ප්‍රශ්නෙට මොන answer type එකද ගැලපෙන්නේ කියලා තෝරගන්න පුළුවන්. අපිට ඊළඟට තව බලන්න ඉතුරු වෙලා තියෙන්නේ publish button එක ළඟ තියෙන මේ dot තුනෙන් තියෙන menu එක. මේ menu එකේදී form එක copy කරගන්න, delete කරන්න, print කරන්න මේ වගේ සාමාන්‍ය option කීපයක් දීලා තියෙනවා. හරි, මම මේ හදාගත්ත form එක පහළ description එකේ දාලා තියන්න. අපිට කරන support එකක් විදිහට channel එකට feedback එකක් දීගෙන යන්න. ඉතින් මේ දේවල් තමයි Google Forms ගැන කියලා දෙන්න තියෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරලා share කරන්න අමතක කරන්න එපා. ඔයාලට මොනවා හරි කියන්න දෙයක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න. මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.